නම මොකක්ද කිව්වේ? නම කිව්වේ නෑ දැන් තමයි කියන්නේ සිරිල්. සහතික ගන්න නැද්ද ඒ ඉන්ටර්විව් එකේදී? හරි. ඇත්තටම සිරිල් මෙහෙමයි මේක සහතික බලන එකක්ම නෙමෙයි ලොකුවට. මෙතන අපි කරන්නේ ප්‍රොඩක්ෂන් හවුස් එකක්. මාරු ඈ හොඳටම ගල්ලා ඒක. ඔව් මේක ඇත්තටම අපි ලොකු වීඩියෝ එතකොට චිත්‍රපටි ඒ වගේ දේවල් ගන්නවා. අම්මා ගමේ සිරිල් කිව්වොත් ඉතින් දෙන්න ඕවා තමයි කරන්නේ. ඒක තමයි. අපි මේකේ රංගපාන්න නළුවෙක් තමයි හොයන්නේ. ඒකට තමයි මේ ඉන්ටර්විව් එක. ගමේ සිරිල් කිව්වොත් නළුවා තමයි දෙන්නම්. කරමු. හරි. එතකොට සිරිල් ඇත්තටම මේ මට පුළුවන් ද මුලින්ම සිරිල්ගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න. දැන් සර්ට පුළුවන්ද මගෙන් ප්‍රශ්න කීපයක් අහන්න කියලා මම දන්නේ නැහැ. ඒක දන්නේ සර්නේ. නේ? හැබැයි සර් ප්‍රශ්න අහුවොත් මට පුළුවන් උත්තර දෙන්න. ගමේ සිරිල් කිව්වොත් ඉතින් ප්‍රශ්න ප්‍රශ්න නේ. හරි මෙහෙමයි. මේ දැන් සිරිල් අපි මේක නළුවෙක් නෙවන්නේ. ඔව් නළුවෙක්. නළුවෙක් කිව්වම එක එක දැන් නිර්මාණාත්මක හැකියාවක් තියෙනවා. අම්මා දෙන්න. නිර්මාණාත්මක විදිහට ලියන්න එක එක දේවල් ලියන්න එහෙම සිරිල්ට හැකියාවක් තියෙනවද? ගමේ සිරිල් කිව්වොත් ලියලි තමයි දෙන්නම්. සර් මට පුළුවන් සර් FB එකේ හැලි ලියන්න. අම්මට සිරිල් වෙන ලියන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කියන්නේ සර් දන්නේ නැද හැලි? නෑ මොකද? හරි. හරි අපි මෙහෙම කරමුකෝ. ඔන්න දැන් මම ඉන්නවා. හරි. ඔන්න සර් ඉන්නවා. හරිද? මම ගන්නවා මගේ ෆෝන් එකේ ෆොටෝ එකක්. මගේ? ඔව් ෆොටෝ එකක් ගන්න. hina වෙන්න. ඒ ගොල්ලෝම hina වෙන්න එපා. සරල එකක්. මම ලියනවා හැල්ලක් Facebook එකේ සර්ගේ ෆොටෝ එක දාලා මෙච්චර ලොකු ප්‍රොඩක්ෂන් කරන කම්පැනි එක. මේ වගේ හිඟන මේසයක් අරගෙන වැඩ කරන මොහු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. සල්ලි තිබුණත් වියදම් නොකර හොඳට ඉන්න පුද්ගලයෙක්. එහෙමයි. ඒක තව සෙට් එකක් අපේ ප්‍රතිහාලි සෙට් එක. උන් එනවා. අනේ ඵලයන් ඕකගේ පෙරේතකම. ඕක එන පෙරේතෙක් ඒකනේ උත්තර කම්පැනි එක මේ වගේ බාලමේෂයක් කරන් තියෙන්නේ කියලා. ඊට පස්සේ මම දෙනවා තව හැල්ලක්. අම්මට සිරි වෙන හැලියක්. දෙකට බෙදලා මරා ගන්නවා අපි. ඒවට නෑ. මම අහන්නේ ආයිසේ ඒක නෙමෙයි. නිර්මාණාත්මක විදියට මේ පිරපිටපත් එහෙම ස්ක්‍රිප්ට් එක නම් මම ලියලා තියෙනවද කියලා මං අහන්නේ. පිරපිටපත් එහෙම. ගමේ සිරි කිව්වොත් පිරපිටපත් තමයි දෙන්නම්. මේ මේකෙත් ස්ක්‍රිප්ට් එකක් තියෙන්නේ. හරි. ඒ කියන්නේ මේ පිරපිටපත් ලියලා තියෙනවා. පිරපිටපත් කියන්නේ අම්මට සිරි වෙන්න ලියලා තියෙනවා ඉතින්. ඒ කියන්නේ එතකොට සිරිල් හිතනවාද ওই පිරපිටපත් වලින් සමාජයට ලොකු දෙයක් දෙන්න පුළුවන් වුණා කියලා? දැන් මෙහෙමනේ සර්. ඔව්. දැන් පිරපිටපත ලියන්න අපි ගන්න මේ පොඩි A4 එකනේ. ඔව්. ඔන්න ලියාගෙන යනවා. ඒකොලේ ඉවරුනාම අපි ගන්නෙ එම ප්‍රමාණයේ මේ A4 කොලයක්. එතකොට පිරපිටපත ලියලා අපිට කවදාවත් සමාජයට ලොකු දෙයක් දෙන්න බෑ. මේක. ඔන්න දැන් කට් අවුට් එකක් පෝස්ටර් එකක් එහෙම ගැහුවා නම් අම්ම සිරිල් දෙන්න පුළුවන් සමාජයට ලොකු දේවල්. හරි. ඒවට නේවට. පිටපත් කතාව අමතක කරලා දාන්න. ඔව්. මම දැන් නළුවෙක් කිව්වහම ඔව්. මේ සරලම දෙයන්නේ දෙබස් කියන්න පුළුවන් වෙන්න ඕනේ. අම්මා දෙන්න සිරිල් කිව්වොත් දෙබස් තමයි දෙබඩියක් අය ගත්තොත් දෙබස් ලොකු ප්‍රමාණයක් තියෙනවනේ. මොකද කියන්නේ. ඒ ලොකු එකද මේ පෙන්නුවේ? ඔව් ඒ ලොකු තමයි පෙන්නුවේ. හරි. එතකොට සිරිල් කියන්න මේ ඊටාම සරල දෙබසක් මට කියලා පෙන්නන්න. ලංකාව දිගටම මැච් පරදිනවා. පුදුමයි නේද? ඒ මොනවද ඉතින්? එහෙම නෙමෙයි දෙපස් කියන්නේ දෙදෙනෙක් අතර යන සංවාදයන්නේ. එහෙම අර සරල සංවාදයක් මට කියලා පෙන්නන්න. එහෙම සංවාදය අපිට ඕන එකක් කරන්න පුළුවන්. එහෙම සංවාදයක් මතක් වෙන්නේ නැති. අයියෝ. මෙහෙමනේ මම ඊටාම සරල එකක් කියන්න. දැන් හිතන්න මලක් හා බඹරෙක් අතර දෙබසක්. මලක් හා බඹරෙක් අතර යන සංවාදයක්. උදාහරණයක් කරන්නද? ඕක කල වෙන්න. මලයි බඹරයි? ඔව් මලක් බඹරේ. මල මම ඔබගෙන් පැණි බොන්නද? බඹලා ඇතුලේය. කියමයි. very good. අර පල. අම්මලාම අපේ පැණි බීල යනවා අපිට ඕන වෙලා දුන්නේ. මල් එක්කෝනින් ගෑගිසුවෝය. අනේ දාගන්න ඔබේ පැණි. අපිට පැණි නැත්නම් වෙන තැන් වලින් ගන්න. වෙන මල් නැද්ද? මඹරෝ ඉතින් දේශයෙන් අදහස් ප්‍රකාශ කර. අනේ අපේ පැණි නැත්නම් උඹලා බොයි. අපේ පැණි නැත්නම් උඹලා බොයි. අලයන් මල් එක්කෝනින් ගෑගිසුවෝය. දෙබස් තමයි දෙන්න. ඒක හරි. දෙබස් ඕනේ නැහැ. දැන් තමුසි කියනවා දැන් නළුවෙක් වෙන්නනේ ආවේ. ඔව්. නළුවෙක් වෙන්න දින සරලම දෙයක් තමයි සින්දු කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි එහෙම දැන් මෙහෙත් එහෙම සින්දු කියන අයට නළුකම දෙන්නේ එහෙම එකක්ද?
එහෙම කරන්න එපාසේ දැන් මොකද දැන් සින්දු කියන අය නළු වුණාමස යාළුවා සින්දු කියලා හම්බ කරන්නත් පුළුවන් රංගපාල හම්බ කරන්නත් පුළුවන් දැන් අපි වගේ උන්ට එතකොට මොකද හම්බ කරන්න තියෙන්නේ එහෙම කරන්න එපාසේ සින්දු බලන්න එපා රංගපෑම විතරක් බලන්න නෑ එමනේ මම කියන්නේ දැන් සින්දුවක් කියන්නේ පොඩි සින්දුව පොඩි සින්දු ගාලා ඉනවනේ චිත්‍රපටියක් අස්ස ගත්තම ඔයගේ පොඩි සින්දු කියන්න පුළුවන්ද පොඩි ඒවා කියන්න පුළුවන් අනිකට පොඩි එකක් කියලා පෙන්නනවා නිකන් සරල සින්දුවක් කියලා පෙන්නනවා මේ විදිහට සින්දු කියන දන්නේ නැති ඉඳේම ලොකුවටම එන්නේ නැහැ මොකක් හරි අයිසේ ඔය පොඩි අපි දන්න පොඩි කාලේ දන්න සින්දුවක් කියලා පෙන්නනවා මොකද්ද අපි දැන් ඒක උදාහරණයක් අත දැන් ඔයද කියන්නේ පොඩි කාලේ අපි ටිකිරි ලියා ඔය මේ සින්දුව කියලා පෙන්නනවා කෙප්පයන්නේ කෙප්පයන්නේ මේ බොරුවන්නේ පමු බොරුවක් අයිසේ ටිකිරි ලියා කියන්නේ අපි පොඩි කාලේ දන්න සින්දුවනේ ඒකනේ ගුණා වගේ බොරුනේ ඉගෙනගෙන තියෙන ඒකනේ කියන්නේ මේ මොකක්ද ටිකිරි ලියා හරිද දැන් ඕකේ ටිකිරි කියලා තුන් පාරක් තිබුණ එක හොඳයි දැන් ටිකිරි කියලා 10 පාරක් 20 පාරක් තිබුණා අපි හවස් කරනවා ඕක කියන්න බෑ අපිට විනාඩි 10යි තියෙන මෙතන හරිද හරි දෙවෙනි එක කමන්නේ ඒක කමන්නේ මොකද්ද දෙවෙනි කලෙත් අරල් ලිඳට ගියා ඉතින් දැන් කාලේ කෙල්ලු ඉන්නවද සර් කලාරල් ලිඳට යන්න පුළුවන් හරි ඒක කමන්නේ ඒක පොඩ ප්‍රැක්ටිකල් එක කමන්නේ ඔන්න එනෝ සීන් එකට ඔන්න එනෝ සීන් එකට ලිඳ වට කර කබර ගෝයා ඉතින් කබර ගෝයින්ට වෙන වැඩ නැද්ද සර් ලින් වට කරන්නේ ඔන්න දැන් බටයක් පයිප් යන කමන්නේ වට කරන්න පුළුවන් ලිඳ හරි ඒක කමන්නේ කියමු ඒක කමන්නේ කියමු ඔන්න දැන් එනෝ සීන් එකට දැන් එනෝ අකුල කාපි දිය බරියා සර් දිය බරියුන්ට වෙන වැඩ නැද්ද කබර ගෝයේ ලිඳක් වට කරන් ඉන්නකොට ඇවිල්ලා අරගේ කකුල ගන්න ඕකේ ලිඳට ගියේ නෑ ඕකේ ලිඳට ගියේ නෑ ඕකිට වෙලකට හරි දොලකට හරි ගියා දියබරිය කෙලියා හැදුවා කවිය රහිත කබර ගොයක් ගන්න ඕක මේ කෙප්ප ඉතින් කිව්වොත් සින්දු තමයි හරියට තව එකක් කියන්නද නෑ අර කවුද මගේ බෝලේ පෙරලා හිටියේ නෑ ඒක බොරුවක් හරි එහෙමයි කොහොම නෙවෙයි ඉතින් මෙතන නළුවෙක් තෝරනකොට ඊට වඩා පොඩ්ඩක් ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ හරිද මට ප්‍රැක්ටිකල් නේ අරගම හරි මට තමුසේ මෙතන මේ මොකක් හරි සිද්ධියක් නිකන් මේ නිරූපණය කරලා පෙන්නනවා එයා පොඩි මම උදාහරණයක් කියන්න ඕන දැන් තන සිරිලි තන්න හැම වෙලේ මෙහෙම කර උදාහරණ කියන්න හරි ගමන්න ප්‍රැක්ටිස් එක ගවලන්නේ ඒක එතකොට සිරිලි හිතන්න සිරිලි යනවා දවස් දෙකකට පොල් එකේ කැලේට හරිද සිරිලි හිතන්න දවස් දෙකකට පොල් එකේ කැලේකට යනවා හරිද එතකොට එහෙම හිතෙන්නේ නැහැ නෑ මම මේ අර සිද්ධිය නිරූපණය කරන්න හදන්නේ ඒක පොඩ්ඩක් හිතන්න එහෙම නෑ පොඩ්ඩක්වත් එහෙම හිතෙන්නේ නැහැ මම මොකටද කොල්ලෙක් එක දවස් දෙකකට කැලේකට යන්නේ දැන් තෙලිනාට්‍යයකට උනත් එහෙම දවස් දෙකකට කැලේ යන්න ඕනේ නෑනේ සර් ඒක උන කෙල්ලෙක් නම් ගමන්නේ මට මාස ගාණක් ඉන්නේ නෑ කියන්නේ අපිට කියන්නේ පාස ඒ වැරදි හරි සම්සරේ ඒක කරන්න බෑනේ සම්සරේ වෙච්ච දෙයක් කරලා පෙන්නන්න වෙනවා සම්සරේ දිනදා ජීවිතේ වෙච්ච දෙයක් මට කරලා පෙන්නන්න සම්සරේ රංගපෑනේ හැකියාව බලන්න මට මම ඒක කරන්නේ කරලා වෙන්න සිද්ධියම දක්ුණා මොකක්ද සිද්ධිය මොකද්ද ඊයේ සර් මගේ වයිෆ් එක මගේ පොඩි ප්‍රාණ්ඩුවක් දීලා ඒක මට පුළුවන් කරන්න නියමයි very good ඔය දෙන්නේ ප්‍රැක්ටිකල් සිද්ධියක් කරලා වෙන්න එහෙමයි සර් දැන් මම ඊයේ හවස වයිෆ් වෙනකොට මම පරක්කු වෙලා ආවේ ඇත්තටම නෑ අයිසේ ඔහොම නෙමෙයි ඒක පොඩයි වෙච්ච විදියට මට පොඩ සමුසේ රංගපෑම හැකියාව පෙන්වන්න මෙතන ඇත්තට මේ සිද්ධිය වෙච්ච විදිය චාරිත එක්ක හොඳට කරලා පෙන්නනවා ඒක ඔක්කොම වෙච්ච දේවල් ඔව් හරියටම වෙච්ච දේ හරියට කරලා පෙන්නනවා සමුසේ ලැජ්ජ නැද්ද ඔය සමුසේ මොකටද අනුන්ගේ දේවල් සමුසේ පාඩු වෙන සමුසේ වල නේ අනුන්ගේ පවුල් වල ඒවා පොඩ්ඩක් සමුසේ මට බයින්නේ නේද මේ වයිෆ් බැනපු එකනේ කරන්නේ නෑ ඔහොම නෙමෙයි පොඩ්ඩක් ඒ සිද්ධිය පොඩ්ඩක් වට පිටාව සමුසේ රංගපාලා පොඩ්ඩක් නැගිටලා මෙතෙන් ඇවිල්ලා හරියට පෙන්නනවා එල් කිව්වා ඇක්ටිං මම කරන්න අලුවෙක්නේ හැබැයි ඕ ඇක්ටිං ඇයිද දන්නේ නැහැ මම නේද ඔය ඔන්න සර් අපේ ගෙදර තියෙන කඩුල්ල අපේ වයිෆ් ඉන්නව බලාගෙන මොකද කම්බු කියලා පිලා ගන්නකො මගේනේ වයිෆ් ඔයාගෙන කියලා පණි යාගෙන කිව්වා හරි මේවා ඔන්න සර් මම වයිෆ් ඉන්න ඉස්සරහා මම පොඩ්ඩක් ගෙදර ඉන්න පරක් වුණා මම සර් කඩුල්ල පැනලා ඔන්න එනවා ගත මොකද දන්නා දැන් නෙමෙයි හතරාම හිතහකෝ දැන් මම මේ සවුන්ඩ් එක්කනේ කරන්නේ මම මේ එන අඩි සද්දනේ ගන්නෙ දැන් මේ ඔක්කොමත් එක්ක කරන්නකෝ පණ්ඩිත වෙන්න එපා හරි කරන්න ඔක්කොම කරන්න කිව්වා මම මේ ඔක්කොමත් එක්ක කරන්නේ මොනස මං එන කඩුල්ල පැනලා පැන්නා ආයි පණින්න එපා ගත මූසෙක් නේද චු පුසකේ මං කියන්නේ පුසකේ කකුලල ඉස්සලා ගියා මඩ කොට වහිනවනේ මේ දවස්වල පණ්ඩිතේ වෙන්න එපා මම නෙමෙයි මේක කරන්නේ හරිද ඔයා අනවශ්‍ය විදිහට සද්ද දාන්න එපා හරි මම එතන ඉඳන් මට ආයි මුලින්ද කට ගන්න බෑ හරි
ගට. ලිසන් එක කරා ගට. ගට ඔන්න එනවා. ඔන්න සීන් එක. අපේ ටොමියා කිව්වේ. අපේ ගෙදර බල්ලා. බල්ලා. ඔව් බල්ලා. හරි. ඔන්න ගට. බු. ගට. බු. දෙකම ඉන්නේ නැහැ. ඈ? මට දෙකම කරන්න බෑ. එතකොට මොකද? සර්ට බැරිද ටොමියා වෙන්න? කමන්නද? මේ කමන්නේ කියන්නේ එයා කළු පාටයි ඔය විදිහටම බූල් තියෙනවා මරු. හරි. එහෙනම් සර් ටොමියා කරන්නේ. ඒතකොට අපිට බෑග්ග්‍රවුන්ඩ් එක එනවා. හරි. ගට. ගට. ඒ මොන බල්ලෙක්ද? අපේ බල්ලා හොඳ ජව සම්පන්න බල්ලෙක් නිකන් මේ අන්න නැතුව මේ කාන්තාරේ ගිය බල්ලෙක් නෙමෙයි හොඳට පුරන්න. හරි. ටොමියාට අපහාස කරන්න එපා හොඳේ? හරි. ගට. ගත බු ගත බු ඔන්න දැන් මල්ලා උඩ පුරනවා ගත බු ගත බු ඔයා මොකද්ද කරන්නේ උඩ පුරනවා කියන්නේ මේ උඩට පුරන එක නෙමෙයි උඩ පුරනවා උඩ පුරනවා. ඕ හරි. කරන්න බැරි නම් යන්න මෙතනින් හරි මං කරනවා. ගත 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 ආව්. ගත 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 ආව්. ගත ආව්. ගත ආව්. ආව්. ගත දැන් තමුසේ මට උඩු පුරන්න කියලා තමුසේ වාඩිලා ඉන්නේ. හා? තමුසේ මම බල්ලට දැම්මද? හා? බල්ල ගාන දැම්මද? නෑ තමුසලා ඉත තමුසලා වගේ තමුසලා වගේ ඉදා ටොමිය පුරන වෙලාවේ ආපු නැචරල් ගතියට වඩා නැචරල් ගතියක් මට දැන් ආවා. මම ගෙදර ඉන්නවා වගේ. තමුසලා වගේ උන් තමයි මේ රඟපාන්නේ ඉන්නේ. තමුසේ වැඩ නැහැ. තමුසේ නළුවෙක් වෙන්න බෑ. තමුසේ මේකෙන් ඉවරයි. තමුසේ ලකුණු නැහැ. තමුසේ ඉන්ටර්වියු ෆේල්. දැන් මං ගන්න නැද්ද? තමුසේ නෑ. තමුසේ රඟපාන්න පුළුවන් මේ අපිට මේ ගරු කරන්නවත් දන්නේ නැහැ. ට්‍රෙල් නාටක දුවන්නවත් දෙන්න ගහකට මලකටවත් දෙන්නේ නැහැ. තමුසේ යනවා යන්න මේ එහෙමද? අත්ත බලා දෙන්න බා. එහෙමද කියන්නේ? යනවා. තමුසේ ඉවරයි. මොකද ෆොටෝ ගන්න? මොකද ෆොටෝ ගන්න? දෙන්න Facebook එකේ දෙන්න කැල්ලක්. අසරණ ලෙස නළුවෙක් වීමට තරුණයාගේ ලිංගික අල්ලාසිල්ලු අලු කාවේරි උම්මත්තක අධ්‍යක්ෂකවරයා දෙන්න. හරි.